හෙලෝ ඉතින් ඔන්න අදත් තව පොඩි වීඩියෝ එකකින් පවර් බැංක් එකක් ගෙනාවා කොටුවෙන් ගෙනාවේ මම පොඩක් ගැලෙව්වා පවර් බැංක් එක ගලවලා බලද්දී මේ බැටරියට විතරක් දීලා තියෙනවා සප්ලයි. ඉතින් බැටරි පහක් හතරක් විතර තිබ්බා. අපි බලමු මේ පැත්තේ මොනවද තියෙන කියලා පොඩ්ඩක්. මේවට සප්ලයි දීලා තිබ්බේ නෑ. ඉතින් අපි පොඩ්ඩක් බලමු මේක වැටුණාට. එතන තියෙන පොඩ්ඩක් අපි හොඳ බැටරියක් තියෙන්නේ. ඉතින් ඔන්න ඔහමයි අපි ඉස්සරහා කෑල්ල ගැලෙව්වා. ඉතින් අපි බලමු බැටරිය බර මොකද කියලා බලද්දී ඔන්න ඔහමයි බැටරිය ඇතුලේ වැලි තියෙන්නේ. තව එක බැටරියක් තියෙන එකත් අපි කඩු ඔන්න අපි පොඩ්ඩක් ඉතින් පොඩ්ඩක් හයියට හදලා දිනවා. මේක කොහොම හදනවද කියලා හිතා ගන්න බෑ. කෑලි එහෙම ඔරිජිනල් විදියටම තියෙන පොඩ්ඩක්. ඉතින් ඔන්න ඔහමයි වැලි වැටෙන්නේ බැටරි. ඉතින් මේක හොඳයි. මේ බැටරි තුනම සවුත් 3යි 4යි. ඔය බැටරි හතරම හතර තිබ්බ දේවල් තමයි මේ දී. බර ගෝඩ්. ඉතින් කොටුවෙන් පවර් බැංක් අද්දි පොඩ්ඩක් පරිස්සමෙන් පොඩි ගණන් වල තියෙනවා ගන්න එපා. මම මේ චෙක් කරන්න තමයි මේක ගත්තේ. මං හිතුවා මේක ඇති කියලා. අනිවාර්යෙන්. ඔයාලා පේනවනේ කොහොමද සයිස් එක කියලා වැලි ගොඩේ. බර බලලා පවර් බැංක් ගත්තොත් ඔන්න ඕක තමයි වෙන්නේ කොටුවෙන් නම්. එහෙනම් හතර කියලා එන වීඩියෝ එකකින් බයි. මෙන්න මේක තමයි පවර් බැංක් එක. මෙන්න මේ જાතිය තිබ්බොත් ගන්න එපා. 1500 වගේ තමයි වෙන්නේ කොටුවේ.